හෙලෝ ළමයි ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද අපිට නම් හොඳටම වැස්ස දවසක්. ඉතින් මාරම කම්මැලි එළියට යන්නත් බෑ මුකුත් කරන්න විදිහක් නැහැ. ඉතින් මං කල්පනා කරා අද දවස කොහොමද ගත කරන්න කියලා. මට හිතුණා මේ වැස්ස වෙලාවේ රස කෑමක් කන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා පොඩි කෑමක් හදන්න. බලමු මං අද මොනවාද හදන්නේ කියලා. අද මං හදන්න යන්නේ මිනි පීට්සා. එහෙනම් අපි බලමු මිනි පීට්සා හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම අරන් තිනවා පාන් පිටි, ඊට පස්සේ ලුණු කුඩු, සීනි, ඔලිව් ඔයිල්, ඊට පස්සේ ඊස්ට් තියෙනවා, ඊට පස්සේ මද රස්නේ වතුරු වීදුරුවක් තියෙනවා. මේකට ඔලිව් ඔයිල් අවශ්‍යම නැහැ. පොල් තෙල් උනත් ගන්න පුළුවන්. මම ඔලිව් ඔයිල් තිබ්බ නිසා මේකට පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනි අර මද රස්නේ වතුරු වීදුරුවට ඊස්ට් ටිකයි, ඊට පස්සේ අපි මේකට සීනි දාගන්නවා. ඊස්ට් සීනි මේ දෙකම දාලා මේක හොඳට කවලම් කරගන්න ඕන. මේක අර සෙට් වෙනකන් විනාඩි 2ක් 3ක් විතර කවලම් කරලා තියාගන්න. එතකොට මේක අර පිපිච්ච ගතිය වගේ තියෙනවා. ඊට පස්සේ අපි පීට්සා එකට අවශ්‍ය කරන ඩෝ එක හදාගන්න තමයි යන්නේ. ඩෝ එකට පාන් පිටි වලට ලුණු කුඩු ටිකක්, ඊට පස්සේ අර අපි කලින් දිය කරගත්තනේ ඊස්ට් ටික, ඒ ඊස්ට් ටික ටික දාලා කවලම් කරන ගමන් හොඳට මේ ඩෝ එක අනා ගන්න ඕන. හොඳටම පදම් වෙන විදිහට මේක හොඳ ඩෝ එකක් විදිහට හදා ගන්න ඕන. ඔයාලා ළමයි මේ පීට්සා එක හදනවා නම් ඔයාලට අවශ්‍ය කරන පිටි ප්‍රමාණයට ඊස්ට්, සීනි, එතකොට අනිකුත් මේ පීට්සා එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ඒ ප්‍රමාණ වලින් ඔයාලා පිටි ගන්න ප්‍රමාණ වලට ගැළපෙන විදිහට ගන්න. නැත්තම් පීට්සා එක හරියට සෙට් වෙන එකක් නැහැ. මෙන්න මේ විදිහට හොඳට අර ඊස්ට් වතුර ටිකක් දාලා මේ ඩෝ එක හොඳට අනා ගන්න ඕනේ. පිටි පොඩ්ඩක්වත්, කියන්නේ පාන් පිටි පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න හොඳට මේ ඩෝ එකට, කියන්නේ අතේ ගෑවෙන්නේ නැති ප්‍රමාණයට හොඳට මේ ඩෝ එක මෙන්න මේ විදිහට අනා ගන්න ඕනේ. මන්නම් ළමයි මේ මිනි පීට්සා එක හදන්නේ දෙවනි පාරට. මම එක පාරකුත් මේක try කරලා තියෙනවා. ඇත්තට මේක රසයි. ඒ පළවෙනි පාර මම හදපු මිනි පීට්සා එක මට හොඳටම මේ ආවා. ඉතින් මම ඒ නිසා තමයි දෙවනි වතාවටත් මේක හදනවා කියලා හිතුවේ. ඒ නිසා ඔයාලත් මේක පොඩ්ඩක් try කරලා බලන්න. මාරම රසයි මේක. අර කඩෙන් ගන්න පීට්සා වලට වඩා, ඒ කියන්නේ අර අපිට මේක ගෙදරදී අපිට තියෙන බඩු වලින් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. ඔන්න මම මේක අන්තිමට හොඳට මේ පාන් පිටියක ඩෝ එකක් විදිහට එන විදිහට හොඳට අනාගත්තා. ඊට පස්සේ අපි මේ ඩෝ එකට අර ගත්ත ඔලිව් ඔයිල් ටික උඩින් දාලා මේක හොඳට තවරලා අපි මේක පිපෙනකන් විනාඩි 20ක් පැය භාගයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර එළිය සීතලයි වගේ නම් වැඩි වෙලාවක් යන්න පුළුවන්. හොඳට මේක වහලා පැත්තකින් තියලා තියන්න. විනාඩි 20ක් පැය භාගයක් වගේ තියලා තියන්න. මම පැය භාගයක් තියලා තිබ්බලම මෙන්න පැය භාගයකට පස්සේ ඩෝ එක දැන් මේක පිපිලා තියෙන. අර ඊස්ට් එකනේ අපි අනලා තියෙන්නේ. දැන් මේක පිපිලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේකෙන් මේක හොඳට අපි තැටියක හරි මොකක හරි වඩලා අපි මේකෙන් රවුම් කපා ගන්න තමයි දැන් තියෙන්නේ. එහෙනම් අපි මේ වැඩේටත් යමු. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට තැටියක අර ඩෝ එක හොඳට මෙහෙම වඩා ගත්තා. අර රොටි වඩන්නේ අපි ඒ විදිහට මේක වඩා ගන්න ඕනි. හැබැයි ළමයි මේක අහස පේන විදිහට වඩන්න එපා. පොඩ්ඩක් ඝනකම තියෙන විදිහට මේ ඩෝ එක වඩා ගන්න. මොකද නැත්තම් මේක මේ අපි oven එකේ හීට් කරනකොට බිස්කට් එකක් වගේ වෙන්න පුළුවන්. ඉතින් මිනි පීට්සානේ හදන්න යන්නේ. මං මේ වගේ බෝතල් මූඩියක් අරගෙන මේකේ මෙන්න මේ විදිහට රවුන්ඩ් ටික කපා ගන්න තමයි හදන්නේ. ඔයාලට මූඩියක් එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහකට මේකේ රවුම් කපා ගන්න පුළුවන් විදිහට කපා ගන්න. මට නම් ලේසිම වැඩේ මෙන්න මේක බෝතල් මූඩියක් ගත්තා, රවුන්ඩ් ටික කපා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හෙමින් රවුන්ඩ් ටික ගලවලා පැත්තකින් තියන්න. ඔයාලගේ ඩෝ එකේ ප්‍රමාණයට රවුන්ඩ් ටික කපා ගන්න. මේ තියෙන්නේ මගේ ඩෝ එකේ ප්‍රමාණයට මම කපාගත්තු රවුන්ඩ් ටික.
දැන් අපි මේ කපාගත්තු මිනි පීට්සා රොටි ටික අපි තැටියක දාලා හදා ගන්න ඕන. ඉතින් මම මුලින්ම කියන්න ඕන මම හදන්නේ oven එකේ. ඔයාලට oven එකක් නැත්නම් oven එකේම මේක හදන්න ඕන නැහැ. ඔයාලට ගෑස් ලිපේ pan එකක් ලිපේ තියලා පුළුවන් ෆෑන් එකේ මේ විදිහට තෙල් ටිකක් ගාලා අර මේ පීට්සා ටික මේකේ අහුර ගන්න පුළුවන්. ඒ නිසා oven එකක් නැත්නම් ඔයාලට ගෑස් ලිපේ වුණත් මේක හදා ගන්න පුළුවන්. මම හදන්නේ oven එකේ. ඉතින් මම oven එකට දාන්න ඕනි තැටියට මේ විදිහට ඔයිල් ටිකක් දාලා තැටිය හදා ගන්නවා. මොකද නැත්නම් අර අපි කපාගත්තු රොටි ටික තැටි ඇලෙනවා ගලව ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අර කපාගත්ත රොටි ටික තැටියේ අපි අහුර ගන්න තමයි හදන්නේ. අපි මේ රොටි ටික අහුරගෙන තමයි ඊට ඒ රොටියට උඩින් අපි අවශ්‍ය කරන දේවල් දාන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා මේ විදිහට මම අර කපාගත්ත රොටි ටික තැටියේ මෙන්න මේ විදිහට අහුර ගන්නවා. මෙන්න මේ විදිහට මං රොටි ටික ඔක්කොම මේ තැටිය අහුර ගත්තා. ඊට පස්සේ ඇඟිල්ලෙන් ඔයාලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ රොටි වල පොඩ්ඩක් අර වටේ වාටිය වගේ ඉතුරු වෙන විදිහට පොඩ්ඩක් ඇඟිල්ලෙන් මෙන්න මේ හැඩයට හදා ගන්න. මොකද එතකොට අර අපි උඩට දාන ටොපින්ස් ටික දානකොට අපිට ඒක ලේසි. නැත්තම් අර හැලෙනවා වටින්. ඒ නිසා මේ විදිහට ඇඟිල්ලෙන් ඔයාලා ලස්සනට පොඩ්ඩක් මෙන්න මේ විදිහට අර ගැට්ටක් වගේ හිටින විදිහට හදා ගන්න. ඔන්න ඊට පස්සේ රොටි ටික ඔන්න ගැට්ට වගේ ඒ විදිහට දැන් හදලා ඉවරයි. ඊළඟට ඔයාලා ගෑරප්පුවක් අරගෙන පොඩ්ඩක් මෙන්න මේ විදිහට ගෑරප්පුවෙන් පොඩ්ඩක් සිදුරු වගේ විදින විදිහට ගෑරප්පුවෙන් මෙන්න මේ වගේ අර වඩාගත්තු රොටි ටිකේ මෙන්න මේ විදිහට සිදුරු හැදෙන විදිහට හදා ගන්න. හරි ඊළඟට බලමු මේ පීට්සා එකට උඩට අවශ්‍ය කරන්නේ මොනවාද කියලා. තක්කාලි සෝස් මම අරන් තියෙනවා. මම චිකන් එකක් මෙන්න මේ විදිහට හදලා තියෙනවා. චිකන් පොඩි කෑලි කරලා කරි එකක් වගේ හදාගෙන තියෙනවා. ඊළඟට මොසරෙලා චීස් අපිට අනිවාර්යයෙන්ම පීට්සා එකට ඕනි. ඊට පස්සේ මම ලුණු ගෙඩිය මෙන්න මේ විදිහට රවුම් විදිහට ලස්සනට කපාගෙන තියෙනවා. උඩින් ලස්සනට අපි අහුරන්න. මේකට ඔයාලට චිකන්ම අවශ්‍ය නැහැ. සොසේජ් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා වෙජිටේරියන් නම් වෙජිටබල්ස් ගන්න පුළුවන්. එහෙනම් තක්කාලි, බෙල් පෙපර් ඒ වගේ ඕනි දෙයක් ඔයාලට මේක උඩින් දාලා හැඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ අර රොටි වල මුලින්ම අපි කරන්නේ තක්කාලි සෝස් මෙන්න මේ විදිහට තවර ගන්න ඕනි. හැම රොටියකම තක්කාලි සෝස් මෙන්න මේ විදිහට හොඳින් තවර ගන්න. මේ විදිහට මං රොටි ඔක්කොගෙම තක්කාලි සෝස් තවර ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ මේකට උඩින් අනිත් අපි දාන ටික අහුර ගන්න. ඊට පස්සේ මම ඊළඟට දානකොට මම හදාගත්තු චිකන් කරි එක තියෙන්නේ. ඒ චිකන් කරි එකකින් පොඩි පොඩි චිකන් කියන්නේ කෑලි වැටෙන විදිහට ලස්සනට මෙහෙම හැම රොටියකම අහුර ගන්න. මෙන්න මේ විදිහට මම රොටි හැම එකටම මුලින්ම දාගත්තේ තක්කාලි සෝස්. ඊට පස්සේ චිකන් කෑලි ටික දාගත්තා. ඔයාලා වෙජිටබල්ස් වගේ දානවා නම් ඒ වගේ දේවල් ඊළඟට මේකේ උඩ ලස්සනට අහුර ගන්න පුළුවන්. හරි දැන් මම රොටි ඔක්කොගෙම චිකන් ටික අහුරගෙන ඉවරයි. දැන් ඊළඟට මම මොසරෙල්ලා චීස් තමයි ඊට උඩින් දාන්නේ. මොසරෙල්ලා චීස් හැම රොටියකම මේ විදිහට මම උඩින් ලස්සනට මෙහෙම අහුර ගන්නවා. ඒ වගේම තමයි මේ පීට්සා එකේ රස වැඩි වෙන්නේ මොසරෙල්ලා චීස් වැඩි වෙන තරමට. ඉතින් ඔයාලා මොසරෙල්ලා චීස් ටිකක් වැඩියෙන් දාගන්න. එතකොට මේ පීට්සා එක තවත් රස වෙනවා. මේ විදිහට මං මොසරෙල්ලා චීස් ටික මේ රොටි ටික ඔක්කොම උඩින් දාලා මොසරෙල්ලා චීස් ටික දාලා මං හදාගත්තා.
ඊට පස්සේ මං අර රවුමට කපාගත්තු ලූණු ටික මේ විදිහට උඩින් දාලා ලස්සන කරගන්නවා. මේකට ඔයාලට එක එක දේවල් උඩින් මේක අර ඩිසයින් කරගන්න පුළුවන්. මම ලූණු ටිකක් මේ විදිහ රවුමට කපලා උඩින් දාලා මේ පොඩි පීට්සා ටික ලස්සනට රෙඩි කරගත්තා. මේ ලූණු ටිකත් උඩින් අහුරගත්තට පස්සේ මං තවත් මොසරෙල්ලා චීස් ටිකක් උඩින් දානවා. මොකද මේ ලූණු අර කපාගත්තු රවුම් පොඩක් හැලෙන්න පුළුවන්. ඒ නිසා අර මොසරෙල්ලා චීස් දාපුවාම මේක හීට් වෙනකොට අර ලූණු ටිකත් ඒකට අර ලස්සනට සෙට් වෙනවනේ. ඒ නිසා මං තව මොසරෙල්ලා චීස් ටිකක් මේ විදිහට උඩින් දාගන්නවා. මොසරෙල්ලා චීස් වැඩි වෙන තරමට තමයි මේ මිනි පීට්සා එකේ රස වැඩි වෙන්නේ. හරි දැන් මිනි පීසා ටික අපි රෙඩි කරගෙන ඉවරයි. දැන් මේක හීට් කරගන්න තමයි තියෙන්නේ. දැන් oven එකට දාලා මේක හීට් කරගමු. දැන් ඔයාලට පේනවා අර මොසරෙල්ලා චීස් ටික දිය වෙලා තියෙනවා. දැන් අපි මේක oven එකෙන් එළියට ගමු. ටරා මිනි පීට්සා රෙඩි. ඔන්න මං හදපු මිනි පීට්සා එක ලස්සනට තියෙනවා ළමයි. රස පාටට තියෙනවා. කන්න තමයි තියෙන්නේ. මේ පීට්සා එක හීට් වෙනකොට මාර සුවඳයිනේ. ඉතින් බලන්නකෝ පීට්සා එක කන්න මුලින්ම ඇවිල්ලා තියෙන්නේ කවුද කියලා. මේ ඉන්නේ අපේ නිකි. මෙයා තමයි පීට්සා එක ඉස්සෙල්ලාම රස බලන්න හදන්නේ. මොකද මෙයා තමයි ඇවිල්ලා පීට්සා එක දෙනකන් මෙතනින් යන්නේ. ඔන්න දැක්කද උඩ පැනලත් ඉල්ලනවා මට පීට්සා දෙන්න කියලා. හරි ඉන්නානේ ඔයාටත් දෙනවා. ඉතින් මේ විදිහට තමයි පීට්සා එක හදාගන්නේ. ඔයාලට oven එකක් නැත්නම් ඔයාලා pan එකක් හරි තියලා මේ පීට්සා එක හදන විදිහටම හදලා පීට්සා එක ඔයාලට හදාගන්න පුළුවන්. ඇත්තටම මේක රසයි. ගෙදරදී ඉක්මනට ටක් ගාලා පොඩි බඩගින්නට වගේ මේක හදාගන්න පුළුවන්. ඉතින් අද මම ගෙනාවා ඔයාලට cooking vlog එකක්. ආයෙත් අලුතෙන් vlog එකක් අරගෙන එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.